ජීවිතේ ගැන මන් ලියාපු හීන පොත මගේ මම වේදනාවෙන් ගෙව්ව දින ගැන පවසලා තියේ හරි ආදරෙන් ඔබේ නමත් ලියවිලා තිබේ. හලෝ කොහොමද අදත් ඔයගලව පිළිගන්නවා සාදරයෙන් මගේ channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා සෙනුලුස් ඩම් ඩයරි එකට ඩයරි මගේ channel එකට. ඉතින් අද දවසේ වීඩියෝ එකේ තියෙන්නේ කොෆි කෝස් එක කරලා කොෆි කෝස් එක උදේට මම යන එක තමයි දැන් පෙන්නන්නේ. ඔය යනවා උදේ නැගිටින්නත් කම්මැලි ඒ වුණාට ඉතින් මම ඇහැරලා යනවා. ඉතින් රට ගියාම කරන්න පාර්ට් ටයිම් එකක් තියෙන්නේ පේ. ඉතින් ඒ නිසා මම උදේම නැගිටලා කොෆි කෝස් එකට යනවා. ඒත් කම්මැලි උදේ නැගිටින්න. බැරිස්ටර් කෝස් එකයි බාර්ටෙන්ඩර් කෝස් එකයි දෙකම තියෙනවා. මම කරන්නේ CBBS ඇකඩමි එකේ. ඒක ඇත්තටම ෂෝක් ඇකඩමි එකක්. ඒ කෝස් එකත් හරිම ෂෝක්. මම ළඟදී ගියේ නමුත් ඒක මාරම ෂෝක්. CBBS ඇල්ෆර්ඩ් ප්ලේස් එකෙත් තියෙනවා, ඩික්පන්ස් එකෙත් තියෙනවා, වාලුකාරාමෙත් තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් ඩික්පන්ස් රෝඩ් එකේකට කලින්ම ඇප්ලයි කරන්න. මොකද ඒගොල්ලෝ හොඳට ප්‍රැක්ටිකල්ස් කියා දෙනවා. ඒක අපි දැක්කා, එක්ස්පීරියන්ස් කරා. හොඳට ඒගොල්ලෝ ප්‍රැක්ටිකල්ස් කියා දෙනවා. මම දැන් යන්නේ CBBS ඇල්ෆර්ඩ් ප්ලේස් එකකට. නමුත් ඩික්මන්ස් එකේ ඇල්ෆර්ඩ් ප්ලේස් එකට වඩා හොඳට නෙමෙයි. නමුත් ඇල්ෆර්ඩ් ප්ලේස් එක හොඳට කියලා දෙනවා. නමුත් ඩික්මන්ස් ප්ලේස් එකේ හොඳට ප්‍රැක්ටිකල් එකෙක්නාලා ආවව කරවනවා. නිකන් අර ප්‍රැක්ටිකල්ස් හොඳට ඒගොල්ලෝ කරවනවා. ඉතින් ඩික්මන්ස් ප්ලේස් එකට යනවා නම් මුලින්ම ඇප්ලයි කරන්න කියලා මම කියනවා. ඉතින් ඒක ඇත්තටම අපි එක්ස්පීරියන්ස් එකෙන් තමයි කියන්නේ. ඉතින් ෂෝක් එතන කෝස් එක. ඉතින් කෝස් ප්‍රොජෙක්ට් බුක් එකත් හදන්න තියෙනවා. දැන් ඒක හදන ගමන් එකෙත් මම හදන වීඩියෝ එකක් ගේනවා ඔයගලන්ට. මොකද කරන්න බලාගෙන කට්ටියත් ඇතිනේ මේ කෝස් එක. ඉතින් ඒගොල්ලන්ටත් හෙල්ප් එකක් වෙයි ඒක. සහ පොත හදන විදිහ ගැනත් මම වීඩියෝ එකක් දාන්නම්. මොකද CBBS එකේ කරන කට්ටියට උදව්වක් වෙන්න ඒක මම කරන්නේ. ඉතින් කොළඹට ඉතින් අපි ඉන්න තැන ඉඳන් ටිකක් දුරයි. රාගම බටුවත්ත මම ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවනේ බැසිලිකා චර්ච් එකේ තියෙනෙත් අපේ ගෙවල් ළඟ ෂෝක් චර්ච් එකක්. මම ඒකට යනවත් ඔයගලන්ට වීඩියෝ එකක් ගේන්නම්. තේවත්ත චර්ච් එක, බැසිලිකා චර්ච් එක. හරියම හිතෙන වෙන තැනක්. ප්‍රශ්නයක් තිබ්බොත් මම නම් අනිවාර්යයෙන්ම එතන තමයි දුවන්නේ. බලන්නකෝ ඉතින් යනවා අපි. ඔබ මේ පිදූ සෙවනේම ඇඳිලා මගේ ජීවිතේ නවතී විපාසිලා මෙතුවක් ලැබූ කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ පිරිකෝඩු හිතට අලන මගේ කෝලකමට ලොල හැඟුම නුඹට පෙවුණා. සබඳේ සුවඳේ කුළුඳුල් ආදරේ උතුරා ගැලුවේ අමමි ජීවිතේ.
ඉතින් උදේට කන්න මටන් රෝල් එකක් ගත්ත ෆැබ් එකෙන් සව සැන්ඩ්විච් එකකුත් ගත්තා. ඒකෙන් එකක් ඉතුරු කරගත්තා. මං ගෙදර ඇවිල්ලා ගන්න රහයි හින්දා. ඔන්න ඉතින් ඩික්මන්ස් ප්ලේස් එකේ සිකුරාදට තමයි තියෙන ප්‍රැක්ටිකල්ස් අපිට. ඩික්මන්ස් ප්ලේස් එකේ CBBS ඇකඩමි එකේ බ්‍රාන්ච් එකට ආවා අපි. හරියටම 7:40 වෙද්දිද කොහෙද ආවේ තන්ට. ඔව් මට මතක විදිහට ඒ වෙලාවෙත් තමයි. එනකොට මගේ යාළුවා කෝස් එකේ යාළුවා අනුරාධ අක්කා වේටින් ඒරියා එකේ ඉඳගෙන හිටියා. නැත්තම් මට නැත්තම් එතන හොයාගන්න බෑ දැන් කොහොමද යන්න කියලා. ඔය ACBT එකත් පහු වෙනවා. ACBT එක පහු කරලා ටිකක් දුර යන්න ඕනේ. ගිහලා ඇතුළ පාරක් තියෙන එකෙන් හැරෙන්න ඕනේ. ඔතනින් හැරෙන්න ඕනේ. මොකක්ද එතන පාර මොකක්ද? පාර මොකක්ද කියලා මට මතක නැහැ. කොහොම හරි ඔතනින් ඇතුළට හැරෙන්න ඕනේ. එතනින්ම පේනවා CBBS ඇකඩමි එක ඩික්මන්ස් ප්ලේස් එකේ. යේ අපි ආවා. ෂෝක් තැනක්, ෂෝක් ප්ලේස් එකක්, ෂෝක් උගන්නන කට්ටිය. හොඳයි උගන්නන කට්ටිය. ඒ සර්වර් ඇත්තටම මතක් කරන්න ඕනේ. ඒ සර් එදා උත්තට අපිට ප්‍රැක්ටිකල් කියා දුන්නා. ඒ සර්ගේ නම මතක නෑ. අනේ සෝරි සර්. ඔයාගේ නම මතක නෑ. සර්ගේ නම මතක නෑ. ෂෝක් එකට කියා දුන්න ඇත්තටම අපිට ප්‍රැක්ටිකල් ටික හොඳට තේරුණා. එදා ලතේ ආර්ට්ස් දාන්න තමයි තිබ්බේ. ඉතින් ඔන්න අපි ලතේ ආර්ට්ස් දානවා හලාගෙන. ඔන්න අපේ උත්කර්ෂා මැතිනිය ඉන්න උත්කර්ෂා මැතිනිය. උත්කර්ෂක් ඇත්තටම හරිම හොඳ කෙනෙක්. අනුරාධ අක්කිත් එහෙමයි. අපි මුලින්ම ලටේ ආර්ට්ස් දැන් යන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් මම කියන්නම් ලටේ ආර්ට්ස් දාන්න පුරුදු ලතේ ආර්ට්ස් දාන්න පුරුදු වෙන්නේ ඉස්සෙල්ලාම අර සබම් වතුරයි අන්න එහෙම ටිකක් අරගෙන තමයි ප්‍රැක්ටිස් වෙන්නේ. මොකද කිරිනාස්ති කරන්න බෑනේ. ඉතින් අපි එස්ප්‍රෙසෝ මැෂින් එකට ගිහිල්ලා ටෙම්පරේචර් එක මේවා කරලා ඒ ඔක්කොම ඉගෙන ගත්ත එදා තමයි. ඔය දැන් ඔන්න ඔය කෝප්පෙට තමයි අර ඔන්න මං කියන්නම් කෝකට ගන්න. අන්න අර තියෙන්නේ අර නිල් පාට එකයි රතු පාට එකයි. නිල් මේ රතු වතුර ගන්නවා. ඊට පස්සේ රතු පාටකින් ටිකක් ඒ අර ඔය මේ ජා එකක් වගේ තියෙන එකට දානවා. ඊට පස්සේ අර භාජනයට දාන්නේ නිල් පාන් ටික. උත්කර්ෂක් hina වෙනවා. සර් ඉතින් ෆෝන් එක මේ බල ඉන්න. ඉතින් සර් පොඩ්ඩක් සද්ද ඇහුණත් බයිනවා හරියට කරේ නැත්තම්. ඒකයි කියන්නේ ඩික්මන්ස් ප්ලේස් එකේ හොඳට උගන්වනවා කියලා. ඔයගොල්ලෝ ඇප්ලයි කරනවා නම් මුලින්ම එතනට ඇප්ලයි කරන්න. ඇත්තටම හරියම හොඳට උගන්වනවා කියා දෙනවා. ෂෝක් එකට කියා දෙනවා. ඔන්න ලැටේ ආර්ට් එක මගේ ලැටේ ආර්ට් එක අයියෝ. අර තියෙන උත්කර්ෂක්ගේ ලැටේ ආර්ට් එක අනුරාධ අක්කිගේ ලැටේ ආර්ට් එක හොඳට ආවා. ඒක දැන් දිය වෙලා. අනුරාධ අක්කි හොඳට එදා ලැටේ ආර්ට්ස් දැම්ම අපි දැක්කා. ලතේ ආර්ට්ස්. අනේ මන්ද ලැටේ කියනවා ලටේ කියවෙනවා. ඔය නිසා ඒ සර් හරියම හොඳට උගන්වනවා. කට්ටේ hina වෙනවා. එයත් අපේ කෝස් එකේ ළමෙක්. ඔන්න ලටේ ආර්ට්ස් දානවා. ඕවා දාන්න හරි අමාරුයි. මගේත් ෆස්ට් ලටේ ආර්ට් එක හරි ගියේ නැහැ. සෙකන්ඩ් ලටේ ආර්ට් එක තමයි හරි ගියේ. ඔය දාන එක්කෙනා හොඳට දැම්ම මම දැක්කා. හරිම ෂෝක් එකට දැම්මා. ඇත්තටම කියන්න ඕනේ. ඒ මගේ අර කලින් පෙන්නපු ලතේ ආර්ට් එක ඒක අර හොඳට අවිල තිබ්බ එක. ඒක මම නෙමෙයි දැම්මේ සර් එක්ක දැම්මේ මම. හොල්ලලා ඉතින් අපිරිසිදු වුණා ටිකක්. ආයුත් කාශක්ක ඉන්නවා. සර් යනවා. කට්ටිය පුරුදු වෙන උඩන්දුවේ තියෙන කට්ටිය පුරුදු වෙනවා. අපි මහන්සි හින්දා ටිකක් ඉඳගත්තා ඉතින්. මහන්සි වන්න දැක්කද ලතේ ආර්ට් හදන්න ගිහිල්ලා අපිරිසිදු වෙලා තියෙන තරම්. ඔන්න ඔය නිල් පාට එකක් ඇඳගෙන ඉන්න බෝයි. අන්න එයා හොඳට ලැටේ ආර්ට්ස් දැම්මා. අන්න අපි ඊට පස්සේ ඉවර වෙලා යන ගමන් මේ ලණුව ඔයගොල්ලෝ දන්නවද? පිටිපස්සට පොඩ්ඩක් අඳුර ගන්න පුළුවන් නම් අඳුර ගන්න බලන්න. එයා ලංකාවේ ප්‍රසිද්ධ නළුවෙක්. අනේ ෂෝක් ෆොටෝග්‍රාෆ් එකක් ගන්න බැරි වුණා අයියෝ. මම උත්කර්ෂක්කයි කට්ට අවුවේ කුඩයක් ඉහළගෙන ඇවිදගෙන යා. අනේ නළුවා ඒ නළුවගේ නම මතක නෑ මට. උත්කර්ෂක්ක තමයි පෙන්නුවේ. මටත් ක්ලික් වුණේ නෑ. එයාගේ දුවද කොහෙද මං හිතන්නේ. ඉතින් අපි පාරේ කට්ට අවුවේ කොළඹ ප්‍රදේශේ කට්ට අවුවේ ඇවිදගෙන යනවා.
අයියෝ උත්කර්ෂක්කයි මමයි කතා කර යනවා මහන්සිය නිවා ගන්නත් එක්ක. ඔය තියෙන පාර බෙතෙස්ඩා පෙදෙසද කොහෙද අන්නෙත් ඒකත් පහු කරගෙන අපි ඉස්සරහට ගියා. මේ බස් එකට යන්නේ ඇවිදගෙන බස් එකට යන්නේ. මගදී උත්කර්ෂක්කා පොඩි අදහසක් දුන්න, පොඩි අයිඩියා එකක් දුන්නා. අනුරාධක ඉවර වෙලා ගියා CCC එකට, එයාට වැඩක් තියෙනවා කියලා. අපි මමයි උත්කර්ෂක්කයි ගියා බස් එක ගන්න. ගෙදර යන්න ඕන හින්දා අපි ගියා ෆුඩ් සිටි එකට, කාගිල්ස් ෆුඩ් සිටි එකට ගියා. ඇතුළට ගියාම තමයි අනේ ඉතින් මම ගොබ්බයා. ඇතුළට ගියාට පස්සේ තමයි දන්නේ. උත්කර්ෂක් මට කිව්වෙත් නෑ මේ වීඩියෝ කර ඉද්දි. ඇතුළට ගියාම තමයි ඩික්මන්ස් රෝඩේ කාගිල්ස් ෆුඩ් සිටි එකට ගියාම ඇතුළට ගියාම තමයි මම වීඩියෝ කර ඉද්දි කැෂියර් එකට ළඟටත් මම වීඩියෝ එක අල්ලගෙන ආවා. කැෂියර් එක කෙනා කිව්වා මේ වීඩියෝ කරන්න බෑ කියලා. ලැජ්ජ වුණා. මම චාටර් වුණා ටිකක්. ඒ වුණාට ඒක වැහුණා. චාටර් එක එච්චර ලොකුවට ගියේ නෑ. ඔය දෙන්නේ කාගේස් එකට ගිහිල්ලා. එන්නේ කාගේස් ෆුඩ් සිටි එකට ගිහිල්ලා උත්කර්ෂකේ පර්ස් එක ගන්නවා. අයියෝ. අපි ඉතින් ගියා මුලින්ම අයිස්ක්‍රීම් කන්න හිතාගත්තා. ඔය යන්නේ මම උත්කර්ෂා මැතිනිය යන්නේ. උත්කර්ෂා මැතිනියට අයිස්ක්‍රීම් කන්න හිතුණා. ඊට පස්සේ අපි බීම් බෝතලයක් ගත්තා. මොකද අයිස්ක්‍රීම් කූල් නෑ ඇත්තට. මැතිනිය බලනවා අයිස්ක්‍රීම් එකක් ගන්න. අපි ඉතින් බීම ගත්තා. උත්කර්ෂකගේ සල්ලි වලින් තමයි මට අරන් දුන්නේ. thank you මාකි. උම්මා. ඔය යනවා අපි යනවා. ඇතුලේ වීඩියෝ කරන්නත් බෑ වුණාට මම වීඩියෝ කැල්ලක් දැන් ගහගත්ත කොහොම හරි vlog එකට දාන්න ඕනේ හින්දා. ඔය කට්ටිය කිව්වා අපිට නෑ කියලා. කූල් නම් මදි. කිරි එකක් බොන්න හැදුවා. අපි කූල් මදි කියලා කිව්වා. ඒගොල්ලෝ මං හිතන්නේ බලන්නේ මම වීඩියෝ කරන එකද කොහෙද? මම වීඩියෝ කරන එකද කොහෙද බලන්නේ? හත්පත්තුයි. ඊට පස්සේ අපි ආවා. අපි ඇවිල්ලා කැෂියර් එකේ එක්කෙනා නම් කිව්වා අර එතන ඉන්න කට්ටිය කිව්වේ නෑ. කෂක් කියන ඒක ගමුද මේක ගමුද කී ඉද්දි තමයි අපිට ඉතින් ස්මැක් එකක් අරගෙන අපි දෙන්න එළියට බැස්සා. ඊට පස්සේ ඒක බොන ගමන් අපි පාරේ ඇවිත්තා. සෑහෙන දුරක් බස් එකක් ගන්න. එයා මික්ස් ෆෘට් එක ගත්තද කොහෙද? මම මැංගෝ එක ගත්තේ. ටින්. ඔන්න උතනදී තමයි මාව චාටර් උනේ. අයියෝ කැෂියර් එකේ එක්කෙනා කිව්වා මිස් වීඩියෝ කරනවාද කියලා එකපාරට. අම්බය වුණා. වීඩියෝ කරන්න බෑලු එහෙම. සුද්දාශක්කි එලියට ආපුවට පස්සේ තමයි කිව්වේ සමහර තැන්වල එහෙම වීඩියෝ කරන්න දෙන්නේ නෑ කියලා. ලා ටැමිල් ගර්ල් කෙනෙක් හිටියේ කැෂියර් එකේ. එයා තමයි කිව්වේ මිස් වීඩියෝ කරනවාද කියලා එකපාරට සැරෙන් වගේ. මම බය වුණා ඉතින්. ඒ වුණාට මේ බාධක සියල්ලම ජය අරගෙන මම වීඩියෝ ක්ලිප්ස් අරගත්තා. කාගිල්ස් එක ඇතුලේ වීඩියෝ ක්ලිප්ස් මං අරගත්තා. යේ. ඔය ඉන්නේ එයා තමයි කිව්වේ කන්න එපා කියලා වීඩියෝ. අහන එකත් ඇති මං හිතන්නේ මේ වීඩියෝ චාටර් තමයි ඉතින්. බලනවා නෑ ඒක වීඩියෝ වෙලා නෑ. ඔන්න ඉතින් අපි දෙන්න ඇවිදගෙන ආයිත් ආවා. සෑහෙන දුරක් තියෙනවා අප්පා. ටික්මන්ස් එකේ ඉඳන් සෑහෙන දුරක් ඇවිදගෙන යන්න ඕනේ. ඇල්ෆ්‍රඩ් ප්ලේස් එකේ ඉඳන් සෑහෙන දුරක් ඇවිදගෙන යන්න ඕනේ බස් එකක් ගන්න. පාර ට්‍රැෆික් එකේ ඇස්සේ හෝන් ගහනවා. ඇයි ඉතින් ස්කූල් ඇරිලානේ. ඒ වෙලාවට ස්කූල්ස් සුත් ඔක්කොම ඇරිලා.
මං හිතන්නේ ඔව් ඇරෙන වෙලාවට ළඟයි සහ ඇරිලා සමහරක් ඒවා. දැන් පොඩි පන්තිවල කට්ටිය අර 12 මාට්ට එහෙම ඇරෙන කට්ටිය ඉන්නේ ඒගොල්ලෝ ඇරිලා. පාන ඉතින් හෝන් ගහනවා තියාගෙන ඒ වැඳුවේ ඉඳගෙන වගේ හෝන් බල උඩ. එහෙම තමයි මිනිස්සු ලංකාව තවත් මං හිතන්නේ දියුණු වෙන්න ඕනේ. ඇත්තටම ලංකාව දියුණුනේ නැත්තම් වෙන රටකට දියුණු රටකට ගිහිල්ලා අන්න අපි දෙන වීලු කර යනවා. ඉතින් දියුණු රටකට ගිහිල්ලා අපි හොඳට අපේ ජීවිතය ඉතින් ගත කරන්න ඉපේ. අපි ටික දවසයිනේ අපි ජීවත් වෙන්නේ. ඇත්තටම කිව්වොත් වෙන රටකට ගිහිල්ලා හරි අපි අපේ ජීවිතේ හොඳට සස්සන සතුටින් කිසිම මානසික පීඩනයක් නැතුව දැන් වෙන රටවල මිනිස්සු එච්චර ලොකුට මානසික පීඩනයක් නෙමෙයි. දැන් ලංකාවේ මිනිස්සුන්ගේ ට්‍රැෆික් එක දිහා බලවම තේරෙනවා කොච්චර පීඩනෙන් දින්නේ කියලා. ඉතින් මං හිතන්නේ මේක ලංකාව එක්ක දියුණු කරන්න ඕන පාලකයෝ නැත්තම් අපි ඉන්න මිනිස්සු වෙන රටවල් වලට ගිහිල්ලා හොඳ ජීවිතයක් ගත කරන්න ඕන. ඔන්න අපි පාර පායන තැනට ආවා. කරශක්කි මමයි කතා කර ඉන්න අන්න එයා වීඩියෝ කරා කියලා මට වයින් කැල්ලක්ද වීඩියෝ කරන්න එපාලු. කරෂා මැතිනියව වීඩියෝ කරන්න එපාලු. ඒ වුණාට ඉතින් මම වීඩියෝ කරනවා. ඉතින් මගේ හොඳම යාළුවෙක් නේ යා. මගේ යාළුවෙක් නේ. අපි දැන් කතා කර යන උත්කර්ෂක්කි මට විවාහ ජීවිතෙන් උපදෙස් ලබා දෙනවා. මට දාන්න එපා කියලාත් කිව්වා ලැජ්ජ වෙන හින්දා. ඒ නිසා මම සද්ද කපලා තියන්නේ අපි දෙන්නගේ. වීඩියෝ කරන්න ඉතින් කැමති නැහැ. අපි දෙන කුඩයක් කියලාගෙන යනවා පාරේ. අර මං කියන විවාහ ජීවිතෙන් උපදෙස් දෙනවලු. ඔය කරන් දුන්නේ ඉතින් උත්කර්ෂක් තමයි. එස්පියන් දිගේ ආදරේ මගේ දෙතොල් පුරා තෙමාගියේ රස හැඟුම් පිරි එන යවුවනේ ඔබ ළඟයි නැවතුනේ හංගලා කොහේ තියන්ද බැහැනේ. ඔන්න ඉතින් හවස මම කැලණිය ස්ටේෂන් එකෙන් බැස්ස අම්මත් එක්ක. ඊට පස්සේ අම්මයි අප්පච්චිත් එක්ක ඇඳුම් ගන්න ගියා ඔය කිරිබත්ගොඩ. හලෝ මං අද නාලා ඉන්නේ. මං අද උදේම දැම්මා. මේ ඊයේ හවස ටිකක් පරක් වුණා ගෙදර එද්දි. උදේ 8ට විතර ගියා කෝස් එකට. ඊට පස්සේ හවස වෙලා තමයි ගෙදර ආවේ. කඩේ ගියා ඇඳුම් ගත්තා. එහෙම කරලා ඉති. ඊට පස්සේ දැන් මේ පහුවදා උදේ තමයි දැන්නේ. අද 4 වෙනිදා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්වන්න නෑනේ මම ගත්ත ඇඳුම්. මම පෙන්නන්න. ෂෝක් මේ ඇඳුම් ටිකක් ගත්තා. මේ හැඩකාරියකින් තමයි ගත්තේ. ඔයගොල්ලෝ දන්නවද හැඩකාරිය කිරිබත්ගොඩ තිලකවර්ධනී ඒක ඉස්සරහා තමයි තියෙන. මේක පේඩ් ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. මම ඇත්තටම රෙකමන්ඩ් කරනවා. ඇත්තටම හැඩකාරියකට ගියාම අතරම හොඳනවා ඒකේ තියෙන ඇඳුම් වල ලස්සන දැකලා. මම ඔයගලන්ට පෙන්නන්නම්. මම ගත්ත ගවුන් ටික හරිම ලස්සනයි. හරිම කියුට්. ෂෝක් ගවුන් තියෙනවා. ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්. මේ ළමයිට විතරයි ඒකේ අවైలබල් වෙලා තියෙන්නේ ඇඳුම්. පින් ළමයින්ටත් තියෙනවා දන්න මම දන්නේ. ගොඩාක් මම දැක්ක හැබැයි ගවුන් විතරයි. ඒ නිසා
මේ ගෑන් ළමයිට ගොඩාක් ගවුන් තමයි එතන තියෙන්නේ ටී-ෂර්ට් උත් තියෙනවා ක්‍රොප් ටොප්ස් ඒවා ගවුන් තමයි වැඩියෙන් මේගොල්ලන් කරන්නේ කඩේ පිච්චුණා හැඩකාරයක මේ ළඟදි දවසක කිරිබත්ගොඩ මීගමේ තියෙනවා අවුට්ලට් එක ගිහලා බලන්න මම දැක්ක මීගමේ තියෙනවා කිරිබත්ගොඩ එකේ ගවුම් හරිම ලස්සනයි ෂෝක් ගවුම් මම පෙන්නන්නම් ගත්ත ඒවා ඔන්න ඉතින් අපේ නංගි පෙන්නයි ඔයගලන්ට හඳුන් ටික මේක ගවුමක් මේ තියෙන මේක අනිත් පැත්ත හැරෙලා මේ තියෙන්නේ එක ගවුමක් මේ තියෙන්නේ ලස්සනයි නේ මේ තියෙන්නේ මෙහෙම අතක් තියෙන්නේ මම ගොඩක් ගවුම් අඳින්න තමයි කැමති ඩෙනිම්ස් ඒවත් අඳිනවා ඉතින් ඒ වුණාට ගොඩක් ගවුම් අඳින්න තමයි කැමති ඉතින් ලස්සනයි නේ ඒක එක ගවුමක් මේක අනිත් ගවුම මේ මෙයා අල්ලන් ඉන්න එක මේ තියෙන අනිත් ගවුම සුගි අනිත් එකත් වෙන මේ තියෙන්නේ අනිත් ගවුම මේ පැත්තට කර මේ පැත්තට මේ තියෙන්නේ අනිත් ගවුම මේ පැත්තට කර මේ තියෙන අනිත් ගවුම කොහොම සිල්ක් රෙද්දෙන් තමයි මහලා තියෙන්නේ හොදත්තේ අමාරු නැහැ හොදන්න පුළුවන් අවුලක් වෙන්නේ නැහැ මේක තමයි මම ආසම ඊයේ ගත්තේ වෙයි මම ආසම ඇඳුම කොසුගිය හරියට වෙන මෙතනින් අල්ලගන්න මෙතන අපේ රංගි ඉතින් මට උදව් කරන යාළුවා මගේ වීඩියෝ ඇසිස්ටන්ට් තනතුර බාර අරගෙන තියෙන්නේ මේ තියෙන අනිත් ගවුම මට දැන් ඇඳලා පෙන්නන්න වෙලාවක් නැහැ මම නැත්තම් ඇඳලා පෙන්නනවා ලස්සනයි ෂෝක් ගවුම මේක නම් මම හරිම ආසයි මේ ඇඳුමට මොකක් හරි ස්පෙෂල් දෙයක් දෙද්දි මේ ඇඳුම ඇඳින්න හිතාගෙන ඉන්නේ මම තව එකක් පෙන්නන්න සෝරි මේ අනිත් ගවුම මගේ ඇඳුම් මම දැන් චුට්ටක් මේ කැම්පස් නිසා ගෙදර හිටියා ඒ දවස් ටිකේ පොඩ්ඩක් මහත් වෙලා ඒ හින්දා මේ මට මේ බාර චුට්ටක් වැඩි වෙලා ඉතින් මේකට හරියන්නේ ඉතින් ඇඳුම් ගත්තා ඊයේ ගිහිල්ලා ඇඳුම් එකක්වත් නැහැ අනිත් ඒ ඔක්කොම හිරයි මේ දින අනිත් ගවුම එකත් ලස්සනයි මේ දින්නේ තවචට උස්සලා වෙනවද මේ දින්නේ මේ ටිකත් පෙන්නන්න මේ පිටිපස්සේ එකේ ඒක නම් මම ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගේ අලුත් ඔෆර් එකක් යනවා ඉක්මනට ගිහිල්ලා ගන්න මේ ඉක්මනටම ගිහිල්ලා ගන්න ගවුම් 4ක් විතර ගත්තොත් තව දෙකක් නොමිලේ දෙනවා මේ නොමිලේ හම්බුන ගවුම ඒකත් ලස්සනයි නේ මේකයි මේ මෙන්න මේ ගවුම මේ තියෙන්නේ මෙන්න මේ ගවුමයි නොමිලේ හම්බුනේ ෂෝක් අනේ ඒ කඩේ ඇත්තටම ආයෙත් මම මතක් කරන මේක පේඩ් ප්‍රොමෝෂන් එකක් නෙමෙයි මම ආසම ලස්සන ගවුම් තියෙන කඩේ මේකේ මේ ඇඳුම් ඇඟට තියලා මහලා වගේ හරියටම සෙට් වෙන ගොඩක් ගෑන් ළමයි මේ පැත්තේ හැඩකාරයක ඇඳුම් ගන්නවා ඉතින් එහෙම තමයි ඉතින් කතාව ෂෝක් කඩයක් මේ තියෙන ඒගොල්ලන්ගේ මෙන්න මේ පාර තියෙන්නේ ඊරිය නම්බර් නම්බර් 90 ඊරිය වැටිය රෝඩ් කිරිබත්ගොඩ මෙන්න මේ පාර තමයි තියෙන හැඩකාරයකේ ගව් හැඩකාරී ක්ලෝතින් කියලා දාලා දැන් අලුතෙන් පාර ආයිනම යන්න තැනකුත් හදලා දෙනවා පිච්චුනාට පස්සේ කඩේ ෂෝක් කඩයක් හැඩකාරයකින් ඉතින් ගවුම් ගන්න ගිහිල්ලා කිරිබත්ගොඩ මේ පැත්තේ ඉන්න එක්කෙනෙක් නම් කොළඹ ඉන්න එක්කෙනෙක් වුණා හැඩකාරයකින් ගිහිල්ලා ඇඳුම් ගන්න ඉතින් ෂෝක් ගවුම් තියෙනවා ඒකේ එක ගවුමක් නම් මේ ගවුම මේ නොමිලේ දුන්න ගවුම ඒක ඉතින් ගානක් ඒගොල්ලෝ මේව ගන්න නැහැනේ
මෙන්න මේ ගාම මට වුණා ඒක ටැග් එක ගහලා නැද්ද? ටැග් එක ගහලා නැද්ද කොහෙද? සුගියගේ ටැග් එක ගහන්න. ටැග් එක ගහලා නැද්ද? ටැග් එක ගහලා නැද්ද මන්ද? ටැග් එක මේකද? නෑ ප්‍රයිස් මේකින් අපි කියමු. මේ තියෙන්නේ මේ මගේ ඊයේ බිල. මේ දින එක ගවුමක් 3900 එක ගවුමක් 3000 ගාණක් වෙනවා ඉතින්. දෙකක් ෆ්‍රී හම්බුණා. මේ ෆ්‍රී කියලා ගහලා තියෙන්නේ එක ගවුමක් 3990යි. අනිත් එක 3490යි. 990යි සහ 3190යි. 14000 ගාණක් විතර ගියා. ඒ වුණාට ඉතින් අපේ අප්පච්චිගේ කාඩ් එකෙන් තමයි මේව කරේ. මට ඉතින් තාම සල්ලි නැහැ නේද අපේ අම්මිගේ අප්පච්චිගේ සල්ලි වලින් තමයි අරන් දෙන්නේ. මේ 14660ක් ගියා මුළු amount එකම ගවුම් වලට. ඉතින් මම ගවුම් විතරයි අඳින්නේ. ඩෙනිම්ස් ටික පස්සේ ගන්නවා. එක ඩෙනිම් එකයි මුද කොහෙද මට තියෙන්නේ. මේ තමයි ඉතින් ගත්ත ඇඳුම් ටික. ඊයේ හවස ගිහලා ඉතින් ඕව අරගෙන ඔක්කොම එද්දි රැවුණා එද්දි ගෙදර එද්දි ඉතින් ඒක ඔක්කොම කරලා ඉතින් දැන් උදේ නැගිටලා වැඩක් තියෙනවා කරන්න ඕනේ. ඉතින් අපි එහෙනම් ගිහිල්ලා එන්න. මගේ වීඩියෝස් බලන්න දිගටම කමෙන්ට් කරන්න, subscribe කරන්න, like කරන්න. bye. කියන සෙනෙහස ගන්නයි. subscribe කරන්න. නෑ හරියට කියන්නේ සෙනුලුලුස් ඩම් ඩයරි subscribe කරන්න කියන්නේ. එයාට බොරු හුරතල් පාට් එකක් දානවා අපේ නංගි. ඉතින්